අද අපි අරන් ආවේ Select brand එකේ MI BRX කියන series එකේ PLC එකක්. එතකොට මේක 4M කියන model එකට අයිති. අපි මේ model එකෙන් ගත්තාම මෙතන තියෙනවා 24 supply තියෙන series එකකුත් තියෙනවා 230 VAC තියෙන series එකකුත් තියෙනවා. ඉතින් මම අරගත්තේ අද 24 power supply එකක් දෙන්න පුළුවන් PLC එකක්. එතකොට අපි එහෙම ගන්නවා නම් අනිවාර්යෙන් ඔයාලට 24 power supply එකකුත් use කරන්න වෙනවා. හැබැයි ඔයාලා 230 VAC එකක් නම් use කරන්නේ ඔයාලට කෙලින්ම direct 230 supply එකක් use කරන්න පුළුවන්. හරි. අද අපි කරන්න ආවේ PLC එක ladder program එකක් program කරලා මෙන්න මේ brush එක පත්තු කරගන්න. හරි. අපි ඉස්සරහට කරගෙන යන්. ඒ කරගෙන යන අතරතුර මම කියන්නම් මේකේ මොනවාද inputs card ගන්න පුළුවන්. එතකොට output කොහොමද දෙන්න පුළුවන්, කොහොමද program කරන්නේ. ඒ ටික කරගෙන යන්. හරි. අපි යමු ඉස්සරහට. හරි. අපි PLC එකක් ගත්තාම default PLC එකක් ගත්තාම අනිවාර්යෙන්ම මෙන්න මේ 4M කියන module එකේ තියෙනවා RS485 positive, එතකොට negative, ආයි තියෙනවා RS485 positive, negative. එතකොට මෙතන ඔයාලට පේනවා ඇති master slave කියලා ගහලා තියෙනවා. master එකකින් කරන්නේ වෙන device එකක data මෙයාට ගන්නව නම් අපි master කියන port එක use කරනවා. අපි slave එක use කරන්නේ මේ device එකෙන් වෙන device එකක් data ගන්නවා නම්. එතකොට අනිවාර්යෙන්ම අපි program කරන්න යනවා නම් අපිට use කරන්න වෙන්නේ මෙන්න මේ slave කියන port එක. එතකොට අපි slave කියන port එක through program කරනවා නම් අනිවාර්යෙන්ම ඔයාලට අවශ්‍ය වෙනවා select brand එකේ මෙන්න මේ module එක. මේක ඇවිල්ලා USB to RS485 converter එකක්. එතකොට අපි cable එකේ end එක use කරලා තියෙනවා මෙතන RS485 positive, slave එකේ negative එකට. එතකොට මේ RS485 converter එක අපි computer එකට plug කරගන්න හදන්නේ. plug කරගත්තට පස්සේ select එකේ තියෙනවා ඒගොල්ලෝ free release කරපු software එකක්. ඒකේ නම Cell Pro. අපි එතකොට Cell Pro කියන software එක run කරගන්නවා. Cell Pro software එක run කරපු ගමන් මේ වගේ interface එකක් තමයි එන්නේ. එතකොට අපි ගිහිල්ලා project එකක් create කරනවා නම් file new ගිහිල්ලා අපි project එකක් create කරගන්න ඕනේ. ඒ create කරගන්න යද්දී අපි use කරන PLC එක මෙතන select කරන්න ඕනේ. එතකොට අපි use කරන්නේ MI BRX කියන module එකේ PLC එකක්. එතකොට MI BRX කියන module එකෙත් මම කිව්වා series එකක් තියෙන්නේ. ඒ series එකේ 4M කියන module එක තමයි use කරන්නේ. එතකොට මෙතන තියෙනවා 4M 24 VDC කියන module එක. ඒකෙත් select කරාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් අපි use කරපු PLC එක මෙන්න මේක. ඉස්සරහා වීඩියෝ එකේදී අපි පෙන්නුවා ඒ module එක තමයි මෙතන තියෙන. අපි ඒක select කරගන්නවා. select කරගත්තට පස්සේ මේ වගේ interface එකක් එනවා. එතකොට මෙතනදී අපි කරගන්න ඕනේ මෙන්න මේ settings ටික තියාගන්නවා. ඒ කියන්නේ PLC එකත් එක්ක communicate කරගන්න ඕනේ settings ටික තමයි මේ ඉස්සෙල්ලාම තියෙන්නේ communication settings කියලා. අපි ඒකට ගියාම මෙතන baud rate එක තියෙනවා 19200 කියලා. මම ඒ default baud rate එකම තියෙනවා. එතකොට මේ ටික defaultම තියාගන්නවා. ඔයාලට වෙන baud rate එකක් නම් ඕනේ අපිට මෙතනින් edit කරගන්න පුළුවන්. මම දැනට default setting ටික තියෙනවා. ඊට පස්සේ මම යනවා PC settings එකට. එතකොට මෙතනත් මේ comport එක com4 කියලා ඇවිල්ලා තියෙන ඒක බලාගන්නේ අපි යනවා device manager කියලා interface එකක් තියෙනවා. ඒකට ගියාට පස්සේ අපි RS485 converter එකට plug කරාට පස්සේ මෙතනදී බලා ගන්න පුළුවන් අපි plug කරපු මෙතනදී නම් USB එතකොට comport 10 තමයි use කරලා තියෙන්නේ. එතකොට අපිට මෙතනදී change කරගන්න වෙනවා comport 10 එකට. හරි. comport 10 select කරගත්තා. ඒ comport 10 එකෙන් තමයි අපි PLC එකත් එක්ක communicate කරගන්න යන්නේ. හරි. ඊට පස්සේ අපි project එක finish කරගන්නවා. ඒ කියන්නේ අපේ මූලික settings ටික තියාගන්නවා. ඊට පස්සේ අපිට වෙනම interface එකක් එනවා. හරි. මෙතන තමයි අපි ladder එක program කරගන්න ඕනේ. ladder program එකට කලින් මම කියන්නම් මෙතන wiring එක කොහොමද arrangement කරගත්තේ කියලා. එතකොට මෙතනදී අපිට PLC output card එකක් වෙනම purchase කරන්න වෙනවා. ඒ කියන්නේ මේකේ default මේ 4M කියන module එකේ output ගන්න නැහැ, digital output ගන්න නැහැ, digital input විතරයි default එන්නේ. ඒ නිසා මම output card එකක් වෙනම ගත්තා. එතකොට ඒ output card එක අපි output card ගන්නවා නම් මෙතනදී අපිට තියෙන slot 1 2 3 4ක්. එතකොට අපිට slot 4ක් මෙතන තියලා තියෙනවා.
එතකොට අපිට output card එකක් වගේම ඔයාලට තව මොන හරි තියෙනවා නම් input cards එතකොට analog input ගන්නවා නම් analog output ගන්නවා නම් ඒවා මෙන්න මේ slot වලට plug කරගන්න පුළුවන්. මෙතනදී මම slot 1 කියන එකට digital output තියෙන module එකක් plug කරගත්තා. ඒ වගේම ඔයාලට analog input මොන හරිද use කරන්න පුළුවන් නම් ඒ වගේ තව slot 3ක් ඉතුරු වෙලා තියෙනවා. analog input හරි analog output හරි ඔයාලට application එක මත select කරලා මෙන්න මේ slot ඔයාලට use කරගන්න පුළුවන්. දැන්ට මම use කරන්නේ මේ slot 1 එකට output card එකක් විතරයි. එතකොට ඔයාලට මෙතන පේනවා C බිඳුව R1 R0. එතකොට මෙතනදී කියන්නේ C බිඳුව කියන්නේ com. එතකොට C0 එකේදී අපි com wire එකක් කියන්නේ normally අපි normally open තියනවා normally close තියලා relays තියනවානේ. එතකොට අපි ඒකේ common point එකක් ගන්නවා. එතකොට ඒ common point එකට දෙන wire එක තමයි මේ තියෙන C0 කියලා. එතකොට අපිට C0 කියන එකට common input එකක් දීලා අපිට R0 එකේ output එකක් ගන්න පුළුවන්. හරිද? එතකොට මම මෙතනදි කරේ මෙන්න මේ බස එක වැඩ කරන්නේ 230 වලින්. මම 230 supply එකක් අරගෙන මේක කෙලින්ම neutral එකට supply එකට neutral එකට connect කරලා මෙන්න මේ positive wire එක, ඒ කියන්නේ live wire එක මෙන්න මේ normally open ඒ කියන්නේ C0 එකේ com port එකට දීලා normally open එකක් through අරන් තියෙනවා R0 එකේ. එතකොට මෙතනදී කරන්නේ මම ladder program එකක් ගහලා input එකක් දීලා මෙන්න මෙතන normally open එක normally close කරනවා. ඒ කියන්නේ ladder program එකට input එකක් ආවට පස්සේ මෙන්න මේ brush එක පත්තු වෙන්න තමයි මම program කරන්න යන්නේ. හරි. දැන් අපි analog digital output card එකක් තමයි දැන් use කරේ සහ අපිට 230 volt brush එකකුත් තියෙනවා. හරි. අපි යන් දැන් program එකට. හරි. මෙතනදී basic parameter ඒ කියන්නේ basic ladder tools ටික තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනදී අපිට input එතකොට normally input එකක් දෙන එකක් එතකොට input නැති ඒ වගේ එතකොට set coil set කරන්න ඒ වගේ ladders tool ටිකක් තියෙනවා මෙතන. මෙතනදී මම basic ladder program එකක් ගහන්නම් මේක කොහොමද program කරගන්නේ කියලා ඉස්සෙල්ලාම. එතකොට මම input එකක් ගන්නවා. ඉන්න අපිට මෙන්න මෙතන point එක select කරන්න ඕනේ. point එක select කරාට පස්සේ මෙතනට තමයි ladder symbol එක වැටෙන්නේ. මට දැනට ඕනේ එකයි. හරි. ඊට පස්සේ අපි මේක double click කරාට පස්සේ මේකේ properties වලට යනවා. මේකෙන් අපිට set කරගන්න පුළුවන් input එක දෙන්නේ මොන pin එකටද කියලා. example එකක් විදිහට මෙයා මෙතනදී ගන්න පළවෙනිම pin එක. එතකොට මම අතනදී දැන් මම කියන්න මෙතන digital input එකක් ගන්න කොහොමද කියලා default තියෙන settings වලින් ඒ කියන්නේ මම අමුතුවෙන් ආයි input card ගහලා නැහැ. මෙතන slot දෙකක් free තියෙනවා. මම කියන්නේ PLC එක ගත්ති default තියෙන input වලට මම input එකක් දෙන්න හදන්නේ. එතකොට ඔයාලට පේනවා මෙතන V0 ඒ කියන්නේ මෙන්න මෙතනට ground input එකක් දෙනවා. ඒ කියන්නේ ඔයාලට ගන්න පුළුවන් දැන් මම මෙතනදී 24 use කරලා තියෙනවානේ. මෙතනදී 24 negative port එකේ wire එකක් අරගෙන ඔයාලට මෙන්න මෙතන digital input V0 කියන එකට command කරගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතෙන්ට අපි wire එකක් දාගන්න ඕනේ. ඔයාලට මෙතන negative point එක, ඒ කියන්නේ ground point එක use කරගන්න පුළුවන්. ඔයාලට power supply එකක් තියෙනවා නම් power supply එකේ minus point එක use කරගන්න පුළුවන්. මම power supply එකේ minus point එක use කරගන්නම්. ඊට පස්සේ ඔයාලට මම කිව්වා මෙතන V0 කියලා එකක් තියෙනවා. එන්න එතනට මෙන්න මේකේ power supply එකේ negative එක දෙන්න ඕනේ. හරි. එතකොට මම කරගත්තේ මෙතන V negative කියන port එකෙන් wire එකක් දාගෙන මෙන්න මෙතන මේ දෙක common කරගත්තා. එතකොට දැන් මෙතන input output card එක common වෙලා තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මෙතනදී අපිට දැන් input එකක් දෙන්න ඕනේනේ. ඒ කියන්නේ අපිට මේ brush එක පත්තු කරගන්න අපිට මෙතන input එකක් දෙන්න ඕන. හරි. එතකොට මම දැන් මෙතන ground කරගත්තා. ඒ වගේම අපි digital input එකක් දෙන. ඒ කියන්නේ 24 input එකක් දෙන port එක select කරගන්න ඕනේ. එතකොට මම default මේ නේ. ඒ කියන්නේ පළවෙනිම input එක digital input 0 කියන එක. එතකොට මම digital input 0 එකට wire එකක් දාගන්නවා. ඒකත් ඔයාලට මෙන්න මෙතන 24 positive එකෙන් wire එකක් out කරගන්න පුළුවන්. හරි. දැන් මාගාව 24 input එකක් තියෙනවා. මම දැනට මම මේක plug කරන්න යන්නේ නැහැ. මම program කරලා මම input එකක් දෙන්නම්. අපි input එකක් දීලා බලමු මේ බස එක පත්තු වෙනවද කියලා. හරි. දැන් basic
පියවරවල් ටික ඉවරයි. හරි. දැන් අපි යමු ලැඩර් ප්‍රෝග්‍රෑම් එකට. එතකොට මම මේක ඩිලීට් කරගන්නම් දැනට. දැන් මම ඉන්පුට් එකක් දෙන්න යන්නේ. එතකොට ඉන්පුට් සිම්බල් එක හැමෝම දන්නවා මේ ලැඩර් එකේ ඉන්පුට් එකක් දෙන සිම්බල් එක තමයි මේක. අපි ඒක ඩබල් ක්ලික් කරාම අපිට ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රොපර්ටිස් වලට යන්න පුළුවන්. අපි මෙතනදී මෙන්න මේ ඩිජිටල් ඉන්පුට් 0. ඒ කියන්නේ අපිට අපි දෙන්නේ මොකේද කියලා මම කිව්වනේ දැන් මෙතනදී ලැඩර් ප්‍රෝග්‍රෑම් එකට අදාළ ඉන්පුට් ටික මෙතන ඩිෆෝල්ට් තියෙනවා. ඒ කියන්නේ ඩිජිටල් ඉන්පුට් 0, ඩිජිටල් ඉන්පුට් 1, ඩිජිටල් ඉන්පුට් 2 ඒ විදිහට තියෙනවා පෝට් ටික. ඒ වගේම ප්‍රෝග්‍රෑම් එකේ තියෙනවා මම ඩිජිටල් ඉන්පුට් 0 කියන එකට තමයි ඉන්පුට් එකක් දෙන්න යන්නේ. ඉතින් මම මේක ඩිජිටල් ඉන්පුට් 0 කියලා සේව් කරගන්නවා. සේව් කරලා මම මේක ඕකේ කරගන්නවා. එතකොට මේ විදිහට ඒකේ settings ටික තියාගන්න. මේ settings ටික ඇපිය වෙනවා. ඒ වගේම අපි දැන් කරන්න යන්නේ ඩිජිටල් ඉන්පුට් එකක් දෙනවා සහ අපි මෙතනදී යූස් කරගත්තා ඩිජිටල් අවුට් එකක් තියෙන කාඩ් එකක්. එතකොට ඇත්තටම මෙතන ඩිජිටල් අවුට් එකක් නෙමෙයි ඩිජිටල් අවුට් 1යි 2යි 3ක් ගන්න පුළුවන්. ඩිජිටල් අවුට් 3ක් ගන්න පුළුවන්. මෙතනදී අපි එතකොට මේක ඇත්තටම රිලේස් විදියට තමයි වැඩ කරන්නේ. මෙතන තියෙනවා C0 ඒ කියන්නේ මෙතනදී කොමන් ගන්න වයර් එක තමයි ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා R0 ඒ කියන්නේ මෙතන C0 එකෙන් අවුට් කරන්නේ R0 එක through. එතකොට අපි C1 එකට දුන්නොත් R1 එකෙන් අවුට් එකක් ගන්න පුළුවන්. ඒක ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි කන්ට්‍රෝල් කරන්නේ. එතකොට මෙතනදී C2 වලට දුන්නොත් R2 කියන එකෙන් තමයි අපිට අවුට්පුට් එකක් ගන්න වෙන්නේ. එතකොට දැන් මෙතනදී මම දුන්නේ මෙන්න මේ ලයිව් වයර් එක C0 එකට. ඇත්තට මේක ස්විච් වගේ තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ මේ මෙතන ස්විච් එකක් තියෙනවා, මෙතන ස්විච් එකක් තියෙනවා, මෙතන ස්විච් එකක් තියෙනවා. ඇත්තට මෙතන ස්විච් තුනක් වගේ තමයි තියෙන්නේ. මේ ස්විච් තුන කන්ට්‍රෝල් කරන්නේ PLC එකෙන්. එතකොට මම C0 එකට ඉන්පුට් එකක් අවුට්පුට් එකක් ගන්න ඕනේ නේද C0 එකට මම වයර් එකක් දාගෙන තියෙනවා. එතකොට අපි අවුට්පුට් එක ගන්න R0 කියන එකෙන්. එතකොට මේක කෙලින්ම ගිහිල්ලා තියෙන්නේ බස එකට. හරිද? හරි. ඊට පස්සේ මම දැන් මෙතනදී කිව්වා C0 කියන අවුට් එකෙන් තමයි අපි ගන්න යන්නේ. එතකොට අපි ගැහුවා අවුට්පුට් කාඩ් එකක්. එතකොට අපි ඒ අවුට්පුට් කාඩ් එක සිලෙක්ට් කරගන්න ඕනේ මෙතනදී. මෙන්න මෙතන තියෙනවා කාඩ් සිලෙක්ෂන්. කාඩ් සිලෙක්ෂන් එකේ මම කිව්වා PLC එකේ ස්ලොට් 4ක් තියෙනවා කියලා. ඒකේ පළවෙනි ස්ලොට් එකට මම ගැහුවා ඩිජිටල් අවුට්පුට් තියෙන කාඩ් එකක්. එතකොට ඒකේ පාර්ට් නම්බරේ තමයි මම පාර්ට් නම්බර එක පෙන්නන්න. මෙන්න මෙතන පාර්ට් නම්බර එක තියෙනවා MI BRX CS SC RO 0.3 කියන එක. එතකොට අපි මෙතනදී සිලෙක්ට් කරගන්න ඕනේ පාර්ට් නම්බර එක. එතකොට මෙතන පාර්ට් නම්බර එක තියෙනවා. අපි ඒ පාර්ට් නම්බර එක අදාලා සිලෙක්ට් කරගන්නවා. මෙන්න මෙතන පාර්ට් නම්බර එක තියෙනවා RO03. හරි. ඒක සිලෙක්ට් කරගත්තා. ඒක සිලෙක්ට් කරගෙන අපි ෆිනිෂ් කරගන්නවා. yes හරි. මං කිව්වා කොයිල් සප්ලයි කොයිල් එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ ප්‍රොපර්ටිස් වලට ගියාට පස්සේ මෙතන අපිට බලා ගන්න පුළුවන් අපි ඇඩ් කරපු කාඩ් එකේ ඩිජිටල් අවුට්පුට් ටික. මං කිව්වනේ ස්විච් තුනක් වගේ වැඩ කරන්නේ. එතකොට මං දුන්නේ 0 කියන එකට C0 කියන එකට. ඒක තමයි මේ මෙතන ඩිජිටල් අවුට්පුට් 0 කියලා පෙන්නන්නේ. ඒක මං ඕකේ කරගන්නවා. හරි. ඕකේ කරගත්තට පස්සේ අපි මේ සිම්පල් ප්‍රෝග්‍රෑම් එක PLC එකට අප්ලෝඩ් කරගන්න ඕනේ. ඒක අප්ලෝඩ් කරන්න යන්නේ මෙන්න මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් කියන අයිකන් එක. මේක ඩවුන්ලෝඩ් කරන්න කලින් මේක කම්පයිල් කරන්න කියන එක අනිවාර්යෙන් කරන්න ඕනේ. කොහොමත් කරන්න නැතුව අප්ලෝඩ් කරන්නත් බෑ. ඉතින් ඒක ඕකේ කරන්න අනිවාර්යෙන්ම. ඕකේ කරාට පස්සේ ආ කම්පයිල් වෙනවා. කම්පයිල් වුණාට පස්සේ මෙන්න මේ වගේ නොටිෆිකේෂන් එකක් එනවා. හරි. ඒකත් ඕකේ කරගන්න ඕනේ. ඊට පස්සේ අපි PLC එක power on කරගන්න ඕනේ. මේක අපේ digital 24 input එක. එතකොට අපි PLC එක on කරගන්නවා. එතකොට මෙන්න මේ විදිහට එනවා. හරි. දැන් අපි ගිහිල්ලා අපේ PLC එක සිලෙක්ට් කරගෙන තියෙන්නේ මෙතන. අපි starting එකේදීම අපේ PLC එක සිලෙක්ට් කරගත්තා. දැන් තියෙන්නේ අපිට
PLC එකට ලැඩර් එක අප්ලෝඩ් කරන්න. power on කරාට පස්සේ අපිට මෙතනදී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් com මෙතන සිලෙක්ට් කරගන්න ඕනේ com port එක. එතකොට com4 කියන එක නෙමෙයි අතරම තියෙන්නේ. මෙතනදී අපි com port එක සිලෙක්ට් කරගන්න මම device manager එකේදී පෙන්නුවා com10 තමයි සිලෙක්ට් වෙලා තිබ්බේ. එතකොට අපි මෙතන com10 එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ download දෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනදී PLC එක connect වෙලා download කියලා progress bar එකක් පෙන්නනවා. progress එකක් පෙන්නනවා මෙතනදී. එතකොට 100ට 100 වෙනකන් ඉන්න ඕනේ. 100ට 100 වුණාට පස්සේ අපිට මෙන්න මේ RS485 wire එක unplug කරගන්න පුළුවන්. හරි program එක download වුණා. හරි දැන් අපිට මෙතන software එකෙන් අවශ්‍ය නැහැ. එතකොට අපි RS485 converter එක unplug කරගන්නවා. දැන් අපි digital input එකක් දීලා බලමු මේ බස එක ඔන්න එනවද කියලා. එතකොට අපි digital input එකක් දෙන්න ඕනේ. මෙන්න මේ පැත්තේ මම කිව්වා digital input 0 කියන එකට දෙන්න ඕනේ කියලා. හරි. දුන්නාම බස එක පත් වෙනවා. මේ බස එකේ මේ ඔප්ෂන් එකක් තමයි මේ beep beep sound එක. නැතුව මේ PLC එකෙන් ඒක කඩ කඩා දෙනව නෙමෙයි. හරි. දැන් අපි ආයි input එකක් දීලා බලමු. හරි. ඒ විදිහට අපිට මේක ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්. ඉතින් මේකෙදී මම මේ බේසික් ප්‍රෝග්‍රෑම් එකක් කරේ. ඉස්සරහට තව ලොකු ලැඩර්ස් වලට යනවා. එතකොට ඇනලොග් ඉන්පුට් එකක් දෙන්නේ කොහොමද? කම්පැරිසන් වලට යන්නේ කොහොමද? මේ HMI එකක් තියෙනවානේ. මෙන්න මේ HMI එකත් අපිට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. මේක මිනි HMI එකක්. මේකේ අපිට හිතන්නකෝ ටෙම්පරේචර් වැලියු එකක්, ප්‍රෙෂර් වැලියු එකක්, ඒ වගේ ඇනලොග් ඉන්පුට් එකක් දෙන වැලියු එකක් මෙතන පෙන්වා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් අපි ඉස්සරහට තව ලැඩර්ස් ටිකක් කරගෙන යමු මේ සිලෙක්ට් එකත් එක්ක. මේකේ ලොකු වැඩ ප්‍රමාණයක් කරගන්න පුළුවන්. ඇත්තරම ඇනලොග් ඉන්පුට් දෙන්න පුළුවන්, ඇනලොග් අවුට් දෙන්න පුළුවන්. එතකොට ලොකු කොස්ට් එකක් යන වැඩ වුණත් මේකෙන් අපිට කරගන්න පුළුවන්. ඇත්තරම මේකේ PLC එක මේ සිලෙක්ට් බ්‍රෑන්ඩ් එකේ ගොඩක් අඩුවට ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් සහ ක්වොලිටි. ඉතින් ඉස්සරහට අපි ලැඩර් ටිකක් කරගෙන යන් දිගටම ඉන්න අපිත් එක්ක.